can guess. The rice pasta. විනාඩි 15කින් මෙතෙන්ට එන්න පුළුවන් දඹුල්ල ටවුන් එකේ ඉඳන්. ඊගොම අපිට හම්බ වෙන්නේ ඩබල් බෙඩ් එක. හෙයාර් ඩ්‍රයර් එකකුත් මේ රූම් එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ක්ලීන් වගේම ගොඩක් ඉඩ තියෙනවා. ටිකක් ඩාර්ක් තීම් එකට තමයි මේක හවසට arrange වෙන්නේ. ඔන්න ඉතින් වෙනදා වගේ මේ පාරත් ඔයගොල්ලෝ ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් අපි අරන් ඇවිල්ලා තියෙන්නේ. good morning. ඔන්න එනවා ඔයගොල්ලෝ අදත් ආදරෙන් පිළිගන්නවා යමුක මචං YouTube channel එකට. ඔයාලා දැන් බලනවා ඇද්දි මම මේ බලන්නා විලා එකක් ගැන කරන වීඩියෝ එකක්ද කියලා. ඔව් ඔව් පොඩ්ඩක් ඉන්න. මේ ඉන්නේ විලා එක ගාමයි. අපේ විලා එක තියෙන මෙන්න මෙතන පිටිපස්සේ හරිම ලස්සන view එකක් තියෙන හින්දා මං හිතුවා මෙතනින් වීඩියෝ එක ස්ටාර්ට් කරන්න. හරිම කාම් හරිම නිස්කලංක පරිසරයක මං ඉන්නේ. මෙහෙම ගියත් ඔයාලා හිතනවා ඉතින් අම්මට උඩු මේක නම් බල්ල වෙන නෑ මේක පට්ට ඩොටේ තියෙන රූම් එකක් එහෙම නැත්නම් විලා එකක් කියලා නෑ නෑ මේක තියෙන්නේ දඹුල්ල ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් දෙකක්වත් නෑ හරියටම විනාඩි 15කින් මෙතෙන්ට එන්න පුළුවන් දඹුල්ල ටවුන් එකේ ඉඳන් හරි එතකොට මම මෙතෙන්ට එන විදිය ගැන කියනවා නම් දඹුල්ල ටවුන් එක පහු කරන් චුට්ටක් දුරට එද්දි දකුණු අතට පාරක් තියෙනවා හංගොක් විලා කියලා බෝඩ් එකක් ගහලම එච්චර හොයන්න දෙයක් නෑ ඔයාලට පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ලොකේෂන් එක ඒක බලලා ඔයාලා හරිම ලේසියෙන් මේ තැන හොයාගන්න පුළුවන් හරි එහෙනම් දැන් අපි යමු විලායකට යන ගමන් අපි ඉතුරු විස්තර ටික කතා කරගමු යන්න තියෙන මේ වගේ ලස්සන පාරකින් ඒත් එක්කම මේ පාර දිගේ දිගටම ආවට පස්සේ මෙතන බෝඩ් එකක් ගහලා තිනවා හංගුක් විලා කියලා. එතනින් හැරලා යන්න තියෙන්නේ මෙන්න මේ වගේ චූටි පාරක මීටර් 100ක්වත් නැහැ මීටර් 50ක් විතර යන්න තියෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ ඔයාලට මෙතන එනවා නම් ඔයාලට ගන්න ඩබල් රූම්ස්, ට්‍රිපල් රූම්ස්, ෆැමිලි රූම්ස් එහෙම නැත්නම් යාළුවොත් එක්ක සෙට් වෙන ලොකු රූම් එකක්, ඒ වගේ 7 දෙනෙක් විතර ඉන්න පුළුවන් රූම් එකක්, ඒ වගේ ඔක්කොම ගන්න පුළුවන්. ඕවරෝල් මේ රූම් එකේ මේ විලා එකේ 14 දෙනෙක්ට නවතින්න පුළුවන් කියලා කිව්වා. ඒ කියන්නේ ඔයාලට යාළුවෝ සෙට් එකක් ඇවිල්ලා හරිම නිදහසේ නිස්කලංගව දවස ගෙවලා ඔයාලට සීගිරි තඹුළු ගිහිල්ලා ඔක්කොම කරලා එන්න පුළුවන්. එතකොට මෙතෙන්ට આવත් ඔයාලට මොනවද බලන්න යන්න කියලා කියනවා නම් ඔයාලට බලන්න පුළුවන් දඹුළු රජමහා විහාරය බලන්න යන්න පුළුවන් සීගිරිය පිදුරංගල. එතකොට මෙතනින් ඉස්සරහට ගියම තව පැව බලන්න යන්න පුළුවන්. ඔන්න ඔය වගේ ගොඩක් දේවල් බලන්න යන්න ඔයාලට මෙතන ඉඳන් හරිම ලේසියෙන් පුළුවන්. ඒ වගේම ඉස්සරහට ගියාම මම ඔයාලට පෙන්නන්නම් අපි චුට්ටක් දුවලා එතකොට මෙතන ඉස්සරහට ගියාම ඔයාලට පේනවා කොහොමද එන්ට්‍රන්ස් එක තියෙන්නේ කියලා. මේ වගේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති. කොච්චර ලස්සනට මේගොල්ලෝ එක ලෑන්ඩ්ස්කේප් කරලා තියනවාද කියලා. ඔයාලට වාහන පාක් කරන පාකින් ඒරියා එකක් තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් යාළුවොත් එක්ක පොඩ්ඩක් නිදහසේ කතා කර කර ඉන්න සීටින් ඒරියාස් මේ පැත්තේ ඒ වගේම ලස්සන ලෑන්ඩ්ස්කේප් කරලා මල් වවලා ඒත් එක්කම මෙතනින් තියෙනවා ඔයාලට ඩයිනින් ඒරියා එක. ඒත් එක්කම කියන්න ඕනේ මේ කෑම නම් පට්ට රහයි. ඔයාලට කෑම ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම 100% රෙකමන්ඩ් කරන තැන හරිම රහට කෑම ගන්න පුළුවන්. හරි ඔන්න මේ වගේ තමයි එළියේ තියෙන්නේ. එහෙනම් අපි දැන් යමු අපේ රූම් එක බලන්න මොනවද තියෙන්නේ කියලා. මේමයි ඉතින්. ඔකට හැමදාම මම දෙන එක නට දෙන්න. මොකද එයා තමයි ඔකට හරියටම ගැලපෙන පුද්ගලයා. එහෙනම් මම එයාට දෙන්න. ඔයාලට රූම් 2 එක යන්න. හෙලෝ කොහොමද ඔයාලට ඔන්න ඉතින් වෙනදා වගේම දැන් මම යන්න හදන්නේ අද අපි නැවතිලා හිටපු රූම් එක මොන වගේද කියලා පෙන්නන්න. එහෙනම් තවත් වෙලා ගන්න නැතුව ඉක්මනටම යමු. මෙහෙම ඔයගලන්ට පේනවා වගේ මෙහෙම ඇතුළට ගිය ගමන් අපිට හම්බ වෙන්නේ ඩබල් බෙඩ් එක. ඒ කියන්නේ දැන් අපි මේකේ ඊයේ රෑ හිටපු හින්දා මේ බෙඩ් එක මාර කම්ෆර්ටබල් කියලා අපි දන්නවා. ඒ වගේම පිලෝස් උත් කම්ෆර්ටබල්. ඒ වගේම තව විශේෂම දේ තමයි මේ රූම් එකේ AC එකක් තියෙනවා. ඕන්නම් ෆෑන් එකක් තියෙනවා. තව මෙතනින් ටේබල් එකක් දීලා තියෙනවා. ඕගලන්ට ඕන්නම් කොෆි තියෙනවා. ටී තියෙනවා, සුගර් තියෙනවා, ඉලෙක්ට්‍රික් කෙටල් එකක් තියෙනවා. ඒ වගේම අපිට කෝප්පක් දීලා තියෙනවා. තව මෙතනින් ඇඳින් රැක් එකක් තියෙනවා. තව මේ රූම් එකේ තියෙන විශේෂම දෙයක් තමයි මේ රූම් එකේ හැමතැනම අපිට ප්ලග් පොයින්ට්ස් දීලා තියෙනවා. ඒ කියන්නේ 1යි 2යි 3යි 4යි ප්ලග් පොයින්ට්ස් 5ක් විතර දීලා තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ අපිට ටවල්, සෝප් ඒ වගේ දේවල් දීලා තියෙනවා. ඔන්න ගෑනලම එනවා නම් ඔයගොල්ලන්ට ඕනම දෙයක් තමයි මේ හෙයාර් ඩ්‍රයර් එක. හෙයාර් ඩ්‍රයර් එකකුත් මේ රූම් එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. හරි අපි දැන් යන් බාත්රූම් එක කොයි වගේද තියෙන්නේ කියලා බලන්න. ඔයාලට මේ පේනවා වගේ මෙතන ටිකක් හොඳට ස්පේස් එක තියෙන ඒ වගේම ක්ලීන් නීට් එකට තියෙන වොෂ්රූම් එකක් තමයි අපිට තියෙන්නේ. අපිට ඇතුළට ගිය ගමන්ම බලා ගන්න පුළුවන් බොඩි වොෂ්, ෂැම්පූ වගේ දේවල් මේගොල්ලෝ අපිට දීලා තියෙනවා. ඒ වගේම මේ බාත්රූම් එකේ හොට් වෝටර් ෆැසිලිටි එකත් ඉන්ක්ලූඩ්. එහෙනම් අපි දැන් වොෂ් එකක් දාලා
දැන් යන් ඩිනර් ගන්න. ඔන්න ඉතින් අපේ යාළුවෝ දැක්කා වගේ අපි උදේ ගියානේ සීගිරි පිදුරුවන් කියලා කලින් වීඩියෝ එක අපි අරන් ආවේ. ඉතින් එහෙම ඇවිල්ලා පොඩ්ඩ විලායකට ඇවිල්ලා චුට්ටක් රෙස් කරලා දැන් අපි ඇවිල්ලා තියෙන ඩිනර් එක ගන්න. මේ මන් දැන් යන ගමන් ඉන්න රෙස්ටුරන්ට් එක. රෙස්ටුරන්ට් එකත් ඇත්තටම හරිම ලස්සනට මේගොල්ලෝ arrange කරලා තියෙනවා. ටිකක් dark theme එකකට තමයි මේක හවසට arrange වෙන්නේ. ඒකත් මම ආරාසයි vibe එකට. ඉතින් දැන් අපි ඩිනර් එක අරගෙන ඇත්තටම අද හරිම මහන්සි දවසක්. මොකද අපි පිදුරංගලත් නැග්ගා සීගිරිත් නැග්ගා. ඒකින්ද අපි ඩිනර් එක අරන් නිදා ගන්න. එහෙනම් උදේට හම්බෙමු. good morning. ඔන්න ඉතින් travel with Sudha day 2 තමයි අද start වෙන්නේ මේ වගේ ලස්සන view එකක් එක්ක. ඉතින් අද අපි යන්න ඕනේ day 2 එකේ මාතලේට. ඒකින්ද අපි ඉක්මනට restaurant එකට ගිහිල්ලා breakfast එක අරගෙන මෙතන යනවා මාතලේට. එහෙනම් අපි යන් දැන් restaurant එකට අපේ breakfast එක ගන්න. You know what is? Kind of Can guess. the rice pasta? No, No? we call it string hoppers. String. Yes, Previously you try hoppers. Hoppers. Did you remember? for dinner. This triangle? No. No, in our home. Oh yeah. It's hoppers. This one is string hoppers. Sauce. Some curry. Same as we eat rice yesterday. Mix it and eat it. Okay. හරි ඔන්න එහෙනම් මම දැන් කියන්න යන්නේ මේ විලායකේ prices කොහොමද කියන එක. ඉතින් අද අපි ගත්තේ double rooms දෙයක්. අපිට එක room එකක් වුණා රුපියල් 5500ක්. AC, hot water ඒ වගේම free wifi එක්ක. ඊට අමතරව ඔයාලට මෙතනින් meal arrange කරගන්න පුළුවන් වෙනමම එකට payment එකක් කරලා. හරි ඔන්න එහෙනම් මම දැන් කියන්න යන්නේ අපේ යාළුවන්ට අපි ගානේ හම්බෙන special discount එක මොකක්ද කියන එක. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලා මේ විලායකට කතා කළොත් එහෙම කතා කරන පළවෙනි 10 දෙනාට හම්බෙනවා 10% ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් ඩබල් රූම් එකක් බුක් කරගද්දි. හරි එහෙනම් අදට අපි මේ වීඩියෝ ඉවර කරන්න කියලා හදන්නේ. මොකද ඉක්මනට මෙතන යන්න ඕනේ මාතලයට. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපේ family එකත් එක්ක join වෙන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්න. අපි යමුකෝ මචං.